මගේ හිස පිරිමදිනවා. ඒ වෙලාවට මං ඇහැරිලා ඉන්නේ. නමුත් මං ඇහැරිලා ඉන්නේ නැහැ. මම තාමත් නිදාගෙන ඉන්නේ කියන එක පේන්නත් එක්ක මං බොරුවට ඇස් දෙක පියාගෙන ඉන්නවා. අප්පච්චි ඇවිල්ලා ඒ රළු ගොරෝසු බතරල වගේ මහත් වෙච්ච ඒ කැත අවලස්සන අත් දෙකෙන්, ඒ රළු පරළු අත් දෙකෙන්, ඒ ගොරෝසු අත් දෙකෙන්, ඒ දූවිලි පිරිච්ච අත් දෙකෙන් මගේ ඔළුව අත ගන්නවා. මම බොහොම ආදරෙන් ඒ සුන්දරත්වය, ඒ සුන්දර හැඟීමේ ආදරණීය හැඟීම විඳිනවා. පොඩ්ඩක් හරි මං ඇහැරලා ඉන්නවා කියලා දැනුනොත් එහෙම අප්පච්චි ඉක්මනට අතහකට අරගෙන මුකුත් නොදන්නවා වගේ ඉන්නවා. නැත්තම් කාමරෙන් එළියට යනවා. මම දකින විදිහට ළමයෙක් කියන්නේ ඇතම් ආකාරයකට මැටි ගුලියක් වගේ. ඒක අඹන්නේ, ඒක තීරණය කරන්නේ මං හිතන්නේ තාත්තා. එහෙම නැත්තම් තාත්තගේ ආభాෂය තමයි ඒ